අංකල් මොකෝ වෙන්නේ? තව පොඩ්ඩෙන් අහුවෙනවා. ආචි අනේ වඩායි වුණා දන්නේ නැද්ද? ආචි අම්බෝ අහුණානේ. කරන්න දෙයක් නැහැ යාළුවනේ. ටොයිලට් එක තමයි පිහිටුනේ මට. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet. Damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a Hello friends, welcome back to my video. So ඉතින් අද රැගෙනලා ඉන්නේ රොබරි වොක් කියන සුපිරි ආතල් ගේම් එක. ඉතින් යාළුවනේ මේක පට්ටම් පාට ආතල් ගේම් එක. ඉතින් ඔයාලා මේකට ගහලත් ඇති කියලා මම හිතන්නේ. ඉතින් යාළුවනේ සරල වශයෙන්ම කිව්වොත් මේකේ තියෙන්නේ හොරකම් කරන්න. ඉතින් යාළුවනේ තේකක් එහෙම ළඟ තියාගෙන ඉතින් බොන්න ඉතින් ගෑම්මඩ බලන්න මේක පට්ට ආතල් දෙයි. ඉතින් අපි වැඩි කතා නැතුව ඉතින් අපි යන් ගේම් ප්ලේ එකට මොන වගේද ගේම් ප්ලේ එක කියලා. ඔන්න ඉතින් යාළුවනේ chapter විදිහට මේක ගොඩක් තියෙන. ඉතින් මේකේ පළවෙනි chapter එක අපි ගහමු ඉතින්. පළවෙනි chapter එකේ තියෙන්නේ සාමාන්‍ය විදිහටම අපිට ඉස්සලාම ඉතින් මෙහෙම කියන්නකෝ. යාළුවනේ මේ තමයි අපේ බොසා. මෙයා තමයි ඉතින් අපි පොඩ්ඩක් බේරගත්ත ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද? thank you boss. ඉතින් මම ඔයාගෙන විතර වැඩ කරන්නයි ඉතින්. අවුලක් නැහැ. ඔන්න ඉතින් පළවෙනි එක නම් easy යාළුවනේ දැක්කනේ. නිකන් කොටුවක වගේ අපි ඉන්නේ. ඉතින් වට අතලේ ඉතින් මේකේ මේ රවුන්ඩ් 3ක් තියෙනවා. හරිද? දැන් මෙන්න මේ පොලිස් මූණක් ඇඳලා තියෙන්නේ. ඔන්න ඕක දැන් කහ පාට වුණොත් එහෙම අපේ හොඳයි කියන එක කියන්නේ. හදිසියෙන් හරි ඔක රතු පාටින් කතලයක් කරනොත් ඒ කියන්නේ අපි අහු වුණා කියලා තමයි ඒක. ඔයාලට තේරෙන්නේ නැත්නම් ඉතින් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් ගහලා. මේක පොඩ්ඩ ආතල් පට්ටමා පට්ට ආතල්. ඉතින් යාළුවනේ අපි දෙවෙනි ලෙවල් එකට ආවා. දෙවෙනි එකත් පට්ට ගැම්මක් වගේ. දොර වහගමු ඉතින්. හරි ඉතින් යාළුවනේ අපි අර කාමරේ තිබ්බ ටික නම් ගත්තා. මේකෙත් මොනවාද දෙයක් තිබ්බ ඉතින් අපි ගත්තා. අපි ඉතින් දොරවල් වහන් යන් ඉමි. හොඳ සිරිතක් ඉතින් දොරවල් වහන් යන එක නේ. දන්නේ නැද්ද? ගෙදර නම් කවුරුත් නෑ වගේ. හොර ඇවිල්ලා ගෙදර බඩු ටික හොරගම් කරලා යනකම් ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. ගෙදර මිනිස්සු කොහෙද ගිහිල්ලාද කොහෙද? අනේ මන් දන්නේ අපිට වැඩක් නෑ ඒවා. ඔන්න යාළුවනේ ඉතින් මම දැන් අපි තප්පර ගානකින් පැන්න හරිද? අපිට එච්චර වෙලා ගියේ නෑ. ඊළඟට යාළුවනේ ඔන්න තව එකකට ආවා. අම්මට සීරි මොකද්ද මේක වෙන්නේ? ආච්චි කෙනෙක් ඉන්නා වගේ දැක්කා ඉතින් අපි කැමරාවේ. ඔන්න යාළුවනේ අපිට මෙන්න මේ විදිහට මේ තිරේ පොඩ්ඩයි කියන්නේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදිහට පොඩි කරාම අපිට මේකේ මැප් එක බලන්න පුළුවන්. නිදානේ තියෙන යාළුවනේ අන්න අතන දකුණු පැත්තට වෙන්න. හරි අපි යන් ඉමීටියන් සද්ද කරන්නේ නැතුව යන් ආච්චිට මේකේ ආච්චි කෙනෙක් ඉන්නවා. ආච්චි මෙහෙ ඉන්නේ. මෙන්න මෙහෙට ගිහලා හැංගෙමු. එතකොට ඊට පස්සේ අර ආච්චි මෙහෙට ආවට පස්සේ අපිට අර ඇතුලේ දින්නේ ගන්න පුළුවන් මෙන්න මේක. ගත්ත ගැම්මට හරි ඉතින් යාළුවනේ ආච්චි මොකෝ වෙන්නේ? ආච්චි ළඟින් යනවා. ආච්චි කාම් පොට්ටය වගේ ඇස් පේන්නෙත් නැහැ. ඔව් විදි වයසයින් ඉතින් වැඩක් නැහැ ඉතින්. ආච්චි ඔයා ගිරි මුර කන්න නෙමෙයි බල්ලව බලා ගන්න යන්න දෙන්න තිබ්බේ. ඔයා ගේ මුර කරන්න ඕනේ කෙනෙක් නෙමෙයි හොරා මෙච්චර ළඟින් යනවා. අනේ මන් දන්නේ ආච්චි පොට්ටය ගහලාද කොහෙද? අවුලක් නැහැ. අපි ඉතින් ගෙදර බඩු ටිකක් උස්සගෙන යනකම් ආච්චි දන්නේ. ආච්චි ගිහවටේ කැරෙක්ටර් ඉන්න. අනේ මන් දන්නේ ඉතින්. හරි ඉතින් යාළුවනේ මොකද්ද මේකේ වෙන්නේ? අම්මාට සිරි මේකෙත් ඉන්නවා කවුද ඉන්නේ පොඩ මැප් එක පොඩ ඇතුළට ඉලවමු. මේකේ තාජ්ජ කෙනෙක් ඉන්නේ නේ නිදානේ අතන අවුලක් නැහැ. අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් යන් හරිද යාළුවනේ මේක ස්ටැමින තියෙනවා. ස්ටැමින කියන්නේ අපි වේගින් යන එක මෙන්න මෙතන මේ යන්න හරි ආච්චි අනේ වඩායි වුණා දන්නේ නැද්ද? ආච්චි අනේ ආච්චි නාරු නකටුස්සා අලගිඩි තව පොඩ්ඩෙන් ආච්චිගේ සෙරප්පුවෙන් තමයි ගහන්නේ මට. දැක්කනේ යාළුවනේ අල්ලන් සෙල්ලම් කර ආච්චිත් එක්ක දැකලා නැත්තම් බලා ගන්න. ආච්චි දැක්කද? ආච්චි කොහොද කියන්නේ අම්මට සියාචි දැකලා.
ආච්චි එන ඉතින් මං ගිහින් ඉවරයි. ආච්චි ඉතින් මොකද්ද බං එකට කියන්නේ අර මොකද්ද මං අතේ තිබ්බේ? අනිහ මන් දන්නේ පහලින් කමෙන්ට් කරන් යන්න මොකක් හරි පිටි අඹරන එකක් නේ. ආච්චි ඕකටවත් තියාගෙන තිබ්බේ පිටි අඹරන එකක් නෙමෙයි මොකක් හරි මොකද්ද සෙරෙප්පුවක්. නැත්තම් අනේ මන් දන්නේ මොකක් හරි තියාගත්තා නම් ඉතින් ගැම්මක් නේ මොකද්ද මේ පිටි අඹරන එකක් තියන් ඉන්නේ. විලෝරහන්නේ නෑනේ. ඉතින් යාළුවනේ අපි මේකේ මැප් එක බලමු මොකද්ද කියලා. අම්මට සිරි ආච්චි මෙතන ඉන්නවා. හරිද? එතන පොලිස් අංකල් කෙනෙක් ඉන්නවා. හරි. මෙන්න මේ ආකාරයට නිදානේ ගත්තා. මේ බලන්න මේ ආච්චි අංකල් මොකෝ වෙන්නේ? තව පොඩ්ඩෙන් අහුවෙනවා. දැක්කනේ යාළුවනේ මම වලට පෙන්නන්නම්. දැන් මෙතන අර රතුබාල කතරයක් වෙලා තින්නේ. අපි දැන් අහු වුණා කියන්නේ අල්ලගත්ත නෙමෙයි. අපිව දැක්කනේ. කියන්නේ හොරා කියන්නේ අපිනේ. හොරාව අපි දැක්කහම මේක කතරයක් ගන්නවා. ඒ කියන්නේ තුනම මේ ෆුල් එන්නේ. කියන්නේ අපි දෙකක් තමයි ඉතින් මේ වෙලා තින්නේ. ඒක තමයි එකකින් කියන්නේ. හරි ඉතින් අපි මේක පට්ට මාතල් යාළුවනේ මං ඊළඟ ලයිව් එකේදී මේ පොඩ්ඩක් හොරර් ටයිප් එකේ ගේම් එකක් ගේන්න බලන්නයි ඉතින්. ඔයාලට පොඩ්ඩක් ත්‍රාසේ බීජයේ කුතුහලයේ සමගින් සුපිරි ගේම් එකක් ගේන්න ඉතින් අනිවාර්යෙන් යාළුවනේ ඉදිරියට වීඩියෝස් වැඩෙනවා. හරිද? channel එක subscribe කරලා bell icon එකත් all press දාලාම තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න ඉතින් අනිවාර්යෙන් ගේමින් සුදු පුතා YT channel එක subscribe කරලා තියාගන්න ඉතින් subscribe 1k වලදී සුපිරියක් එන්න තියෙනවා ඉතින් ඒ නිසා subscribe කරලා යාළුවන්ට share පාරක් දාලා තියාගන්න ඉතින්. යාළුවනේ මේ දවස්වල පොඩ්ඩක් රීච් එකක් බහලා තියෙන යාළුවනේ අනිවාර්යෙන් අනේ මට කරන හෙල්ප් එකක් ඉදිරි උදව්වක් විදිහට යාළුවනේ අනේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න ඉතින් මැසේජ් එනවා ඉතින් ඉපා වෙනවා. ඔන්න යාළුවනේ මේක න තුනම ෆුල් හරිද? කියන්නේ අපි ගොඩක් හොඳයි පර්ෆෙක්ට්ලු දැක්කනේ. සුපිරි අර බලනකො නිකන් බොසාදුන් විදිහේ නේ මන් දන්නේ අපිට වැඩක් නැහැ එව්වා. අම්මට සිරි මං හිතුවේ දැක්ක කියලා අවුලන්නේ ගැම්බට යා. හරි යාළුවනේ ඔයාලා කලින් මන් දාපු ලයිව් එක බැලුවද ඉතින් බැලුවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කලින් ලයිව් එකට ආපු අය. ඉතින් අපිට මේක මොකක්ද වුනේ යාළුවනේ අපිට මේක පාස් දාන්න පුළුවන්. කියන්නේ වේගින් කරලා එහෙම දාන්න පුළුවන්. යන් ගැම්මට යන් මෙතන හැංගෙම හරිද? මේක පාස් දාමු නැත්තම් මේ යකා එන්නේ අද හෙට එන්නේ. ඉමීට යන්න ඕන දැක්කනේ. අර යකා අර මෙහි යනවා උදානිස්සන් යනකම් ඒ යකාවත් දන්නේ. ආයි ඉතින් මොන හොරු නෙමෙයි ආයි මේ සුදු පුතා බැස්සොත් එහෙම ඉතින් ආයි ඉතින් බඩු ලෙෆ්ට් ඉතින්. හරි මොකද්ද මේ කියන්නේ? අපි ඊළඟ එකට ආවා වගේ. ගැම්මෙන් යන් දැන් නම් ඉතින් බය නෑ. කවුරු නෙමෙයි 12 දෙනෙක් ඉරියත් බය නෑ. ගැම්මෙන් යන්නේ අපි දැක්කනේ. මොකද්ද මේ කියන්නේ? cops will investigate open doors. සුදු පුතාට මේ දොර ඕපන් කරලා තින්නේ. මේ කියන්නේ 24 hours. ආයෙ ඉතින් ගැම්මේ පිළිගන්නේ මං එද්දි. බයයි මිනිස්සු. අම්මට සිරි මේකේ පොලිස් අංකල් කෙනෙක් ඉන්නේ. අවුලන්නේ. පොලිස් අංකල්ලා මොනවාද අපිට මේ නිදානේ ගත්ත මම දැන් යන්න තියෙන්නේ. අංකල් මොනවාද නැවතිලා කරන්නේ? මට යන්න හරි ඉක්මන් කරන්න. අංකල් මේ එහෙම එන්නොට්ටු නෑ. ඊ බලන්න අනිත් පැත්තට හැරිලා එහෙම එනවා. මේක ස්ටැම්ප් එක තියෙන නිසා හොඳයි නැත්තම් ඉවරයි. අංකල් ආතල් දෙන්න එපා. අංකල් නේ පොලිස් අංකල් නේ පොඩ්ඩයි ඉතින් වචනේ බැලුණා ඉතින් ගණන් ගන්න එපා. අම්මාට සිරි මොකද්ද මේකේ වෙන්නේ? මේකේ ටිකක් මැප් එකක් තියෙන ඕපන් වර්ල්ඩ් මැප් එකක්. හරි මේකේ පොඩ්ඩක් යාළුවනේ අපි බුද්ධිමත් වෙන්න ඕන. තීක්ෂණ නුවණින් අපි පොඩ්ඩක් බලමු ලොකු කරලා මැප් එක. හරි මෙහෙම බලමු. අපි ප්ලෑන් එක ගත්තොත් යාළුවනේ මෙතන පළවෙනි දොර තියෙනවා 1 අනිත් පැත්තේ 2. කියන්නේ දොරවල් දෙකක් තියෙනවා.
ඉස්සල්ලාම අපි යාළුවනේ පළවෙනි දොරෙන් ගියොත් මෙතන කෙනෙක් ඉන්නවට පේනවද මේ? මෙන්න මෙතන හරිද? එතනින් ගියොත් එයාට අහු වෙන ලකුණු තියෙන්නේ. දැන් යාළුවනේ ඔන්න බලන්න මම මොලෙන් ගහන ගේම ඉතින් ආයි සුදු පුතා ගාව විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙව්වා ඉස්සල්ලාම යාළුවනේ අපි පළවෙනි දොර ගාවට ගිහිල්ලා මෙන්න මෙයාකට සද්දයක් දානවා. දැන් ඇහුන්නේ නැද්ද? දැක්කනේ. ඔන්න විදිහට සද්දයක් දැම්මට පස්සේ මෙයා එනවනේ අර හිට. හරිද? කොහමද වගේ තීක්ෂණ බුද්ධිය? ආයිරි සුදු පුතාගේ මොලේ තමයි ඉතින්. දැක්කනේ. මං ගියා ඒ පැත්තට. ආයිරි හැමදාම නැහැ හැම තැනම නැහැ. හරි යාළුවනේ අපි දැන් බලමු මොකද ඉන්නේ ඊට පස්සේ කියලා. හිමීට යන් දොරේ. අම්මට සිටි ආච්චි කෙනෙක් ඉන්නවා මොනවාද ආච්චිලා අපිට මේක ගත්තා. අම්මට සිටි තව පොඩ්ඩෙන් දුවගෙන ගිහිල්ලා කනවර මොකෙන්ද රෝලින් පින් එකෙන්ද අන්න දැන් තමයි යාළුවනේ වචනේ හරිද? රෝලින් පින් එක. රෝලින් පින් එකක් එක්ක ගත්තු ආච්චි මොකද වෙන්නේ? ආච්චි යන්න මට පොඩ හදිස්සි මට පොඩ යන්න තියෙන පොඩ තව ගෙවල් වලට පයින්න තියෙනවා. මේ දවස්වල පොඩ ආර්ථිකයේ තින්දලා තින්නේ ආච්චි පොඩ දන්නේ නැද්ද ලොස්ට් වෙලා තින්නේ ආච්චි. මේක කොහමද යාළුවනේ යන්නේ? මේක මෙහෙම කරමු හරිද? මේකේ මෙහින් යනවට වඩා හොඳ. ඒ කියන්නේ මෙහින් આવොත් එයා මෙහෙම නෙන්නේ එන දිගටනේ අපිට හොරකම් කරලා යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නැත්තම් මෙහෙමත් කරන්න පුළුවන්. නෑ යව්වේ. මෙහෙන් යන්න. මෙහෙම කරලා අයියෝ වැදුන්නේ. පොඩ්ඩක් ඉන්න. මොන මගුලක්ද? හරි. උලන්නේ. මේක ගත්ත ගියා අහු වෙන්න බෑ. හරි ගත්ත ගියා. දැක්කනේ අහුුනේත් නෑ. මං ගියත් එක්ක. දැක්කනේ. ආයිසි මේවට යාළුවනේ තීක්ෂණ බුද්ධිය තියෙන්න ඕන. ආයි දන්නවනේ. ඔන්න ඊළඟ එකටත් ගියා. දැන් එන්න පොඩ්ඩක් යාළුවනේ ලෙවල් ටික අමාරු වෙනවා. හරිද? ලෙවල් ටික අමාරු වෙන්න කලින් ලෙවල් අමාරු නැත් ඉතින් අපි පයින්නවා ඉතින්. දන්නවනේ. ආයි back to the සුදු පුතා වයිටි. අම්මට සිරි මේක පොඩ්ඩක් යාළුවනේ දොරවල් ලොක් කරලා අම්මට සිරි වෙනවනේ ඉතින්. මේ ඇන්ටි මං ඇන්ටිට කියන්නේ නැහැ ඉතින්. ඇන්ටිට මං කිව්වේ නැහැ කිව්වා කියලා හිතේ තියාගන්න හරිද? මේ පොඩක් පිළිගන්න මාව. මේ සුදු පුතා ඇවිල්ලා තින්නේ මම හොරගම් කරන්න. කැත වැඩ කරන්න එපා. පොඩක් දොර ඇල්ල තියමු. ඇන්ටි ඇන්ටි මම දැක්කද නෑනේ අම්මේ ඇන්ටි ඔච්චර ගාන් එනවා ඇන්ටිත් මම හිතන්නේ යාළුවනේ කම්බීරි වෙලා යතුර ගත්ත දැක්කනේ අනේ ඕවා ඊසි වැඩි දැක්කනේ හරි මෙහින් යන්නත් පුළුවන් අපඩ හොරකම් කරගෙන යන්නේ ඔක්කොම ටික ඇන්ටි යන්නකෝ ඇන්ටි මෙච්චර මන් ඇන්ටි දහරි ආච්චි හරි මෙච්චර මේ ළඟින් දුවලා අර දුරක් ගාවට යනවා මහා මුලේ නැති ආච්චි කෙනෙක් ඇත්තරම දුවේ. අපි යාළුවනේ පොඩ්ඩක් කාලන් සෙල්ලමක් කරමු දැන් හරිද? ඔන්න බලන්න. අපි අරගෙන එන්නේ. මේ යාළුවනේ අතන මෙහින් මෙහෙ මොනවද තියෙන වගේ සල්ලි ගත්ත ගමු හොරකම් කරමු. මොකද්ද මේ මූ මෙතනින් නවතිනවා. පොඩ්ඩක් මූ යනකන් එමු නැත්තම් අහු වෙනවා. දොර වහගමු. මේන් යන්න බෑ ලොක් හරි දර ඉබ්බක් දාලා. අර ඉබ්බක ලකුණක් කියන්නේ මේ ලොක් කරලා වගේ දොරවල් නම් ඔන්න ඔය කරලා ලාංඡනයක් පෙන්වන්නේ යන්න බෑ දොරවල්. හරිද? මෙන්න මේකේ අතුරු අරගෙන පොඩ්ඩක් බුද්ධිය භාවිත කරන්න ඕනේ මේකට. මේ වගේ යාළුවනේ මේ ඩොට් තියෙන්නේ සුදු පාට. අන්න වගේ ඩොට් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතනින් කවුරු හරි යනවා කියන එක ඔයාලා පොඩ්ඩක් මේ ගේම් එක ගහද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පොඩ්ඩක් හරි දැක්කොත් ඉතින් ඉවරයි මුන්ට. හරි යන්න. අපි මෙතන හැංගෙමුනේ. එතකොට අවුලක් නැහැනේ මූ මෙතනින් ගියාට පස්සේ යන්න පුළුවන්. හරි ගැම්මට ගියා. ඉදානේ ගත්තා. දැන් යාළුවනේ මූ මෙතනින් යන අවුල නැහැ. හදිසියෙන් හරි මේ යකා අර හිටියොත් එහෙම ඔයාලා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න හරිද? නැත්තම් අහු වෙන්න පුළුවන් නේ. දැක්කනේ තාම අහුුන්නේ නැහැ. මං කීයද අල්ලන් සෙල්ලමක් කරමු කියලා. මොන බලන්න.
අංකල් අල්ලන්ඩ අංකල් කැත වැඩ හිමීට අනිමට දුවන හැටි අංකල් අංකල් කොයිද අම්මටසි ඇන්ටි අංකල් අංකල් හති ඒක ඉතින් මට එන්න තිබ්බ නැත්තම් කිසි ආතල් එකක් නැහැ නේ යාළුවනේ මන් නිකන් මේ ඒ කියන්නේ නිකන් එක හැමතිස්සෙම ගෙදරින් පැන්නාට පොඩ ආතල්ලක් දාලා ගන්න ගැම්මට මොකද්ද මේකෙ වෙන්නේ මේකේ යාළුවනේ අම්මට සිටි බල්ලෙක් ඉන්නවා බල්ලෝ හිටියට අපිට වැඩක් නැහැ බල්ලෝ ගාවට ගිහලා ගන්න බුරන්න එපා බල්ලෝ මම ඔයාලට මස් කට්ටක් දෙන්න ආන්නේ බයි තියාගන්න බල්ල වුණත් ආයෙ මට නැවිලා ඉන්න ඕන එක්කනේ back to the සුදු පුතා ඇන්ටි නම් හැමතිස්සෙම කෝල් එක වගේ මල් කඩනවා අපිට වැඩක් නැහැ ඇන්ටි ෆෝල් එකක ඉතින් අපි මේ හොරා ඇවිල්ලා හොරා ඇන්ටි ළඟින් ගිහිල්ලා නිදානේ හොරකම් කරගෙන යනකම් ඇන්ටි දන්නේ අනේ මන් දන්නේ යාළුවනේ ඉන්න විදියට ඉතින් තව ලෙවල් 3ක් නේ 1 2 3 ඉතින් යාළුවනේ අපි මේ ලෙවල් 3 ගහලා නවත්තු මේ කියන්නේ පළවෙනි chapter එකක්ම අපි ඉවර කරා හරිද ඒ කියන්නේ මේකේ දෙවෙනි chapter එක ඕන නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like 50ක් දාන්න ඕන like 50ක් දාන්න නම් ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ යාළුවන්ට share බාරක් දාන්න share බාරක් දාලා ගැම්මක් අල්ලලා ගන්න ඉතින් like 50ක් කියන්නේ මොකද්ද නේද ගැම්මට ගන්න ඉතින් අම්මට සිරි මේක නම් පොඩ්ඩක් හිතන්න වෙයි යාළුවෝ හරිද අම්බෝ මෙතන ඉන්නවා ආච්චි කෙනෙක් හරිද ආච්චි මෙහෙම කරමු යාළුවනේ හරිද ආච්චි අතන්ට ගියාට පස්සේ හරිද පොඩේ මෙතන හැංගිමු හරිද මේ බල්ලා ගිහිල්ලා ඇන්ටි එනකන් ඉමු හරිද අවුලක් නැහැ නිදානි ගත්තා හරිද අතනත් යාළුවනේ පොඩි දෙයක් ගන්න බැරි වුණා මට ඒක පස්සේ ගමු අන්න අතනත් මොකද්ද තිබ්බද මම දැක්කේ නෑ පොඩ්ඩයි තිබ්බද දැක්කෙත් නෑ යාළුවනේ තියෙනවනේ මොකද්ද අවුලන්නේ ඇන්ටි දොර ඇරලානේ ඇන්ටි බලයි මොකද දොර ඇරලා කියලා ඇන්ටිට ගානක් නෑ නේ ඊ මාර ඇන්ටි කෙනෙක් ඊ ඇන්ටි පොඩ්ඩක් මෙතන ඉක්මනට යන් අම්මට සිටි අංකල් කෙනෙක් ඉන්නවා අංකල් මේ පැත්ත හැරෙන්නේ හරිද කරන්න තියෙන්නේ මෙච්චරයි ඇන්ටි අර හෙට ගියාට අම්මට සිටි අංකල් මං හිතුවේ අංකල් දැක්ක කියලා දැක්කනේ නාද බ්‍රෝ අපිට ඕවා යාළුවනේ මේවද අපි ගැහුවේ ගේම් නෑනේ අපි පොඩ්ඩක් දැන් යාළුවනේ එන්න ගේම් එක පොඩ්ඩක් අමාරු වෙනවා හරිද අම්මට සිරි මේකේ මොකද්ද කරන්න තියෙන්නේ මේක නම් ටිකක් ලොකු මැප් එකක් හරිද මෙතන ඉන්න එක්කෙනෙක් නිල් පාට ඇඳගත්තු මෙතනින් මෙතනත් ඉන්නවනේ පොඩ්ඩක් අපිට හිතන්න වෙයි මීයකා හරිද මෙතනට මෙයා මෙතනට ආවට පස්සේ අපි ඔන්නෝම ගිහිල්ලා හරිද මෙන්න මේකේ හැංගෙමු හැංගෙන්නකෝ හැංගුණාට පස්සේ මූ මෙහෙට ගියාට පස්සේ ওই ටික අරගෙන ඒ යකා ඉක්මනට එනවා හරිද ඔයාලා ඉක්මනට අර ගහේ හැංගෙන්න ඉක්මනට ඇවිල්ලා ගහේ හැංගිලා ඌ එහෙ ඉඳලා මෙහෙට ගියාට පස්සේ අර හෙට මේම කරන්න තියෙන්නේ හරි අපි දැන් මූ එන්න කලින් යන් දොර වහගනින් තව පොඩ්ඩෙන් මාර කේස් එක අවුලන්නේ මෙයාගේ පස්සේ මෙයා බලමු අන්න මොකද්ද තියෙන ඕමි කාඩ්ද මොනවද තියෙනව යාළුවනේ මෙයා මෙතනින් නවතිනවනේ දැන් ගියොත් අහු වෙනවා අපි මෙතන හැංගෙමු කොහමද යාළුවනේ මගේ තීක්ෂණ බුද්ධිය ඔයාලත් ඉතින් මං වගේ මං ප්ලේ කරු විදිහට ඉතින් ප්ලේ කරන්න ඉතින් ඔයාලා අහු වෙන්නේ නැති වෙයි ඉතින් දන්නවනේ මොකද්ද මෙතන ඉන්නව එකෙක් හරිද මූ ගියාට පස්සේ අපි හරි ඉතින් යාළුවනේ අපි දැන් අතන ඉන්නව යකෙක් හරිද යකෙක් නෙමෙයි මට පොඩ්ඩක් බැලුණා යකෙක් නෙමෙයි මූ දසමහා යෝධයාද කොහෙද පොඩ්ඩක් බොඩි ෆිල්ටර් කෙනෙක් නේ අම්මාට සිරි අයියා මොකෝ වෙන්නේ
ඔයිට වැඩි අයියලා අපිත් එක්ක හැප්පෙන්න ඒ වුණාට ඉතින් අන්තිමේදී දෙකට නැවිල්ලා තමයි ගියේ. එතන හැංගෙමු. හැංගිලා ගියාට පස්සේ හිමීට යන්. ඩිං ඩිං නිදානේ ගත්තා. හරිද? දැන් අර අයියානේ බොඩි ෆිල්ට් අයියා කියමු අපි. බොඩි ෆිල්ට් අයියා එතනටින් ගියාට පස්සේ අපි මෙන්න මේකේ ගිහලා හැංගෙමු. ආයි පොඩ පාස් දාමු නැත්තම් මේ යකා ඉන්නේ. අවුලන්නේ අර යකත් එනවා. ඒ යකාගේ පස්සෙන් යන්. අවුලන්නේ ෂේප්. අපිට යාළුවනේ යතුරුකුත් හම්බුණා නිදානේ මල්ලෙන් චුට්ටක් විතර පිරීලා. ඕ ළඟින් ගියේ. අනේ අංකල්. අංකල් දැක්කනේ. අනේ අංකල් එහෙම කරන්න එපා අංකල්. මං හරි අසරණ මිනිස්සෙක්. මන් දෙක් කරපු මිනිස්සයාර පැත්තට යනවා. අම්බෝ. අහුණා නේද? අවුලන්නේ අපිට පයින්න පුළුවන් දැන්. අතනින් අරගෙන පයමු. අම්බෝ එතනින් මං හිතුවා අහුණා කියලා. අවුලන්නේ මෙතනින් පැන්නා. මොනවාද දැක්කනේ අවුලන්නේ අර පොට අතන අහුණානේ යාළුවනේ. ඒක නිසා පොට මේ වුණේ හරිද? යාළුවනේ අන්තිම ලෙවල් එක හරිද? මේ චැප්ටර් එකේ අන්තිම ලෙවල් එක. අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා නේ. මේක නම් ටිකක් ලොකුයි. මේකේ ඉන්න බලමු මොකද්ද වෙන්නේ කියලා. අම්මට සිරි අපේ බොස මූ මෙතනට එනවත් දන්නේ නැහැ. අඩේ. ඒ කියන්නේ අහුවෙන්න ඕනේ නැහැ නේ. මේක යාළුවනේ ඔව් මොකද්ද টয়ලට් අස්සේ හැංගෙන්න ඕනේ. මට ඒකා টয়ලට් අස්සේ මාවද ඔබනවා. ඒකා මොනවාද කරන්නේ? ඒක කැත වැඩ කරන්න එපා. මංගොල්ල කමු. මූ මෙතනට එයි. මෙතන හැංගිලා එමු. හරිද? අම්බෝ අහුණානේ. කරන්න දෙයක් නැහැ යාළුවනේ. টয়ලට් එක තමයි පීඩුනේ මට. টয়ලට් එක සෑංගුණා. යාළුවනේ ඉක්මනට යන් වෙලා නැහැ. හරිද? මූ කොහෙද ඉන්නේ? මූ මෙහි. හරිද? මූ කොහෙන්ද දන්නේ එන්නේ නේ. ආයෙ පොඩ්ඩක් බලමු. මූ මෙහින් ඉන්නේ යාළුවනේ. හරිද? ඉක්මනට යන් දුවල යන් වෙලා නැහැ. ඉක්මනට යන් දුවන්න මිතුරේ. මොකුද මේක ඉන්නේ? අම්මට සිරි පොලිසියෙන් ඇවිල්ලා. අම්බෝ මං ගියෝ. පට්ටාදල යාළුවනේ. හරි. මොකක්ද ආයි මුලට ගියේ? හරි. පොඩ්ඩයින්. හරි යාළුවනේ ඔන්න විදිහට අපි මේ චැප්ටර් එකේ ලෙවල් ටික ඔක්කොම ගැහුවා. හරිද? අපිට ඊළඟ චැප්ටර් එක ගන්නත් පුළුවන්. මේක චැප්ටර් 6-7ක් දෝවේ තියෙනවා. හරිද? ඔයාලට මේකේ ඊළඟ චැප්ටර් එක ඕන නම්, ඒ කියන්නේ මේකේ ඊළඟ වීඩියෝ එක ඕන නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් 50ක් දාන්න. ඉතින් අනිවාර්යෙන් ගේනවා. ඉතින් කොහොමද ඉතින් අද ගෙන අපි වීඩියෝ එකේදී මං හිතනවා එන්ජොයි කර බලන්න ඇති කියලා. ආතල් ගොඩක් සමග ඉතින් තිබ්බා. ඉතින් යාළුවනේ යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරලා ලයික් පාරක් දාමු. ඉතින් දැන් අපි subscribe 870ක් විතර සීමාව වෙලා තියෙනවා. ඉතින් අපි ඉතින් subscribe 1000 පොඩි ප්‍රමාණයක් වගේ තමයි ඕනේ යාළුවනේ. ඉතින් ඒකත් ගන්න උදව් කරන්න. ඉතින් subscribe 1000න් පස්සේ ඉතින් සුපිරි වීඩියෝ ටිකක් එන්න තියෙනවා. ඉතින් හරි එහෙනම් ඉතින් මම එන්ජොයි කර බලන්න නැති කිව්ද ඉතින්දී මම අදගෙන වීඩියෝ එක. ඉතින් මං ගිහිල්ලා එන්නම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.